දැවෙන හිතට දැනෙන කවි. ඉතින් නායිබෝවන් දැවෙන හිතට දැනෙන කවි මේක අලුත් වැඩසටහනක්. ට්‍රැවල් විත් ගාමා YouTube channel එක අපි වෙනස් කරා. දැන් ඒක මින් එහාට ගාමා බ්‍රෝ නමින් තමයි අපි අරගෙන යන්නේ. එහෙම වුණාම අපිට තවත් වැඩසටහන් ගොඩක් මේ අවකාශය ඇතුළේ ඔබට අරගෙන එන්න පුළුවන්. එකකට සීමා නොවි ට්‍රැවල් වලට විතරක් සීමා නොවි ගොඩක් වැඩසටහන් කරන්න පුළුවන්. ඒ නිසා තමයි ගාමා බ්‍රෝ කියලා අපි ඒක වෙනස් කරේ. ඉතින් ගාමා බ්‍රෝ එකෙන් අපි ගේන මේ අලුත්ම වැඩසටහන තමයි සාහිත්‍යයට ගොඩක් ආසා කරන, කවි වලට ආසා කරන අයට එක ෂෙයා කරගන්න, විඳගන්න කවිවල තියෙන පදරුත් මහරුත් පිළිබඳව මට දැනෙන හැටි මම කියන්න කැමතියි. ඉතින් ඒක අහලා ඔබට දැනෙන හැටිත් ඔබට කමෙන්ට් එකකින් ආපස්සට මට කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ ලියන කවි මොනවා හරි තියෙනවා නම් ඒවත් අපිට එවන්න පුළුවන්. අපි ඒව පිළිබඳව මෙහෙම මේ අවකාශය ඇතුලේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද එහෙම කතා කරන්න සාකච්ඡාවට ගන්න බැලුවේ අලුත් කවියක්. ලංකාවේ ප්‍රතිභාපූර්ණ කවීන් අතර ඉන්න ශ්‍රේෂ්ඨ කවියෙක් තමයි වැඩි කතා බහට ලක් නොවුණු. නමුත් ඔහු විසින් රචනා කරන කවි තාමත් මනරම්, ඒ වගේම මේ සමාජ ඛේදවාචකයන්, සමාජයේ යම් යම් සිදුවීම්, දුප්පත් මිනිහගේ පොඩි මිනිහගේ වේදනාත්මක දේවල් ඔහු බොහොම සියුම්ව රචනා කරනවා කවියට. බොහොම ලස්සනයි. ඔහු තමයි නාගොල්ලාගම ධර්මසිරි බෙනඩික්. බෙනා කිව්වහම කවුරුත් ඔහු හඳුනනවා. ඉතින් බෙනාගේ කවියක් තාමත් කියවලා නැත්නම් බෙනාගේ පොතක්, කවි පොතක් ඔබ පරිශීලනය කරලා නැත්නම් ඔබට පුළුවන් ඔහුගේ පොතක් කියවන්න, කවි පොතක්. ජීවිතේට ගොඩක් දේවල් ලබා ගන්න පුළුවන් ඔහුගේ. ඉතින් ඔහු රචනා කරපු ලස්සන කවියක් පිළිබඳව තමයි මේ විචාරේ අරගෙන ඉන්න හදන්නේ. ඉතින් මේ මට දැනෙන හැටි ඊට වඩා වෙනස් විදිහට ඔබට මේක දැනෙන හැටි කවියක් රචනා කරලා තියෙන්නෙත් තවත් වෙනස් විදිහට වෙන්නත් පුළුවන්. කොහොමද අපිට නිදහසක් තියෙනවා කවියක් මේ රිලීස් කරලා තිබ්බහම ඒක අපිට දැනෙන හැටි අපිට දැනෙන විදිහට විඳ ගන්න. දැවෙන හිතට දැනෙන කවි. මේ කවිය මෙන්න මෙහෙමයි සඳහන් වෙන්නේ. සල්ගාදු අපේ පවුලේ ළඟම මිතුරා. එහෙම තමයි කවියේ මාතෘකාව. එතන මේ කවිය සල්ගාදු කියන යාළුවාට එයාගේ ජීවිතේ වෙච්ච කතාවක් මේ කියන්නේ. ඒ කතාව කියන හැටි තමයි හරිම අපූර්ව. ඒ කතාව හෙන්නම ඛේදවාචකයක්. ජීවිතේ මේ කෙලවෙලා ඉන්නේ. එහෙම කෙලවිච්ච කතාව ඔහු බොහොම ළඟින් තියාගෙන යාළුවාට කියන අපූර්ව. ඒ කියන්න යොදාගෙන තියෙන යෙදුම් වල තියෙන సౌందర్యාත්මක බව. ස්වභාව ධර්මයේ තියෙන යම් යම් දේවල් එදිනදා ජීවිතේ අපිට හමු වෙන ගැටෙන සමහර දේවල් ස්පර්ශ වන වචන බොහොම අපූර්වවට වෙල්ඩින් කරලා ලස්සනට පදරුත් විදිහට අරගෙන මේක ලියලා තියෙනවා. මෙහෙම. මේ තමයි සඳහන් වෙන ඉස්සරෝම. බලුප් එක ගහලා ගිය හඳකි හද වේදනා. ටෝච්චෙලියක් හිතට අතිකාල දීමනා. බලන්නකො ලස්සන. බලුප් එක ගහලා ගිය හඳකි හද වේදනා. හඳේ බල්බ් එක ගහලා ගියාම හඳේ ලයිට් එක ගියාම කට්ට කරුවලයි. ඒ වගේ තමයි හද වේදනාව. මේ ජීවිතේ හදවතේ තියෙන වේදනාව බලුප් එක ගහලා ගිය හඳක් වගේලු මෙයාගේ. ටෝච්චෙලියක් හිතට අතිකාල දීමනා. ඒකට මේ ටෝච්චෙලියක් තියෙනවා නම් ඒ වගේ ගහලා ගියපුවාගේ ඒක පොඩි අස්වැසිල්ලක්නේ. හරියට සැලරි එකට අපේ පඩියට OT හම්බුනා වගේ තමයි. අතිකාල දීමනාවක් තමයි ටෝච්චෙලිය කියන්නේ. මේ ජීවිතේ තියෙන ඛේදවාචකය ඔහු අපේ ජීවිතේ යම් යම් දේවල් වලින් අරුත් ජන්නලා තියෙන විදිය මේ බලන්න. බලුප් එක ගහලා ගියේ හඳකි හද වේදනා, ටෝච්චෙලියක් හිතට අතිකාල දීමනා. විද්‍යුතේ චුම්බකෙන් ලම්බකව පේරනා, වෙනදටත් වඩා මං එදා රෑබෝ වුණා. දැන් මේ වැඩ ඇරලා යනවා. විද්‍යුතේ චුම්බකෙන් ලම්බකව පේරනා. මේ ලම්බකව මේ පේරනා කියනකොට ඔබට මතක් වෙනවද මෑත කාලේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා මේ සන්නස්කල මහත්තයාගේ කවි පොතක මං හිතන්නේ ඒක තිබුණේ මේ අණ්ඩගාතයේ ලම්බ මහ පොළොවට ලම්බකව එල්ලා කියලා ඔන්නෝම කවියක් මනවත විදිහට කියලා සෝෂල් මීඩියා වල ලොකු ආందోලනාත්මක කතාවකටත් ලක් වුණා. ඉතින් කොහොම හරි දැන් මේ සල්ගාතුර මේ කතාව කියනවා මෙයා වෙනදටත් වඩා රැ වෙලා ගෙදර එනවා. ජීවිතේ වටේ කළු ලිහිසි තෙල් වැහෙනා, රස්සාව පුරා මං සුදු වෙනන් පේුණා. බලන්න ජීවිතේ වටේ කළු ලිහිසි තෙල් වැහෙනා. එයාගේ ජීවිතේ වටේ කළු
පිච්චිච්ච ඔයිල් කියන්නේ මේ කළු තෙල් වෑහෙනවා ජීවිතේ වටේ. කියන්නේ මෙයාගේ ජීවිතේ වටේ එදිනදා ජීවිතේ හරිම කටුකයි කටෝරයි දුෂ්කරයි හරිම වේදනාත්මකයි කියන කතාවට උපහරණයක් තමයි අරගෙන තියෙන්නේ. ජීවිතේ වටේ කළු ලිහිසි තෙල් වෑහෙනවා. රස්සාව පුරා මං සුදු අතින් පේරුණා. දැන් මේ කළු තෙල් මුළු ඇඟේම පෙරුණට එයා රස්සාවේදී සුදු අතින් තමයි පේවිලා තියෙන්නේ. බොහොම ලස්සනට සුහදව ලස්සනට ඉන්න විදියක් තමයි ඔහු පෙන්නලා තියෙන්නේ වටපිටේ අයට කිසි ගැටලුවක් නැහැ වගේ. අර මේ ගෙදරට මරගාතේ ලෝකෙට පාරගාසේ ඔහොම කතාවක් තියෙනවනේ. තල්ලු කර ඩාබින්දු රෝල් කර ඇඟිලි. බලන්න මේ යෙදුම් වල තියෙන ලස්සන. තල්ලු කර ඩාබින්දු රෝල් කර ඇඟිලි. දැන් මේ දාඩිය දැම්මහම අපි ඔහොම ඩාබින්දු තල්ලු කරලා අතින් ඔහොම තල්ලු කරලා මේ ඇඟිලි රෝල් කරලා මේ දාඩිය ඔහොම විසි කරනවා. සිප ගනිමේ සෙනෙහසින් දියපට්ට බිබිලි. මේ අත්වල තියෙන දියපට්ට වැඩ කරලා මේ අත්වලාපු දියපට්ට සිප ගන්නවලු දියපට්ට බිබිලි. රෑපුරා බිරිඳ තනියෙන් නිදන ෆැමිලි. ඉංග්‍රීසි වචනකුත් එතන තියෙනවා. රෑපුරා බිරිඳ තනියෙන් නිදන ෆැමිලි. ගෑණි තනියෙන් නිදාගන්න පවුල්. ඊට නාඩනු සොඳුර නිල්වලා කිඹුලි. දැන් මහත්තයා වැඩට ගියාම බිරිඳ තනියම තමයි නිදියන්නේ. ඉතින් එහෙම නිදන ෆැමිලි කොච්චරනම් තියනවද මේ රටේ? හැබැයි ඒකට අන්නන්න එපා සොඳුර. එයා වයිෆ්ට කියන එකට අන්නන්න එපා නිල්වලා කිඹුලි කියලා. නිල්වලා කිඹුලි කියලා තමයි එයා වයිෆ් හඳුන්වන්නේ. ඒකෙදි තව අර්ථයක් තියෙනවද කියලා මට හිතෙනවා. නිල්වලා කිඹුලි කියන්නේ සෙල්ලම් කෙනෙක් නෙවෙයි. ටිකක් සැරපරුෂ කෙනෙක්. ඉතින් මෙයාගේ වයිෆුත් එහෙම තවත් කෙනෙක් දැහැගන්න බලාගෙන ඉන්න කෙනෙක්ද දන්නේ නැහැ. හින්දා හැබැයි සොඳුර කියන වචනේ දාලා නිල්වලා කිඹුලි කියනවා. ඉතින් මේ වගේ ෆැමිලි ඕන තරම් ඉන්නවා. ඒකට අනන්න එපා කියලා එයා හිත හදනවා ඇති. සමහරට තමන්ට රාත්‍රී කාලේ වැඩ නිසා එන්න වෙන්නේ නැහැ. තනියෙන් නිදියන්න වෙයි. එහෙම ෆැමිලි ඕන තරම් තියනවා කියලා කියනවා වෙන්නේ නැති. හැබැයි දැන් තමයි වැඩේ පටන් ගන්න. එදත් රෑ වැඩ ඇරි මං ඔහේ පාවුණා. වැඩ කරන ජනයාට හැමදාම කෙලවුණා. බලන්න ඒක ලස්සනට කියනවා නේද? එදත් රෑ දැන් මේ තවත් දවසක එයා රෑ වෙලා වැඩ කරලා එනකොට යට රෑ වුණාලු. ඔහේ පාවුණා. එදත් රෑ වැඩ ඇරි මං ඔහේ පාවුණා. සමහරට මේ මත්පැන් බීලා පාවෙවි ගෙදර ආවෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි කියනවනේ වැඩ කරලා ගොඩක් මහන්සි වෙනවම ආව නෙවෙයි බං පාවුණා වගේ කියලා. ඇඟේ අමාරුවට. එහෙම වෙන්නත් පුළුවන්. වැඩ කරන ජනයාට හැමදාම කෙරුණා. මහන්සියයි කරගටයි දාඩියයි විතරයි ලංකාවේ වැඩ කරන ගොඩක් අයට අත් වෙලා තියෙන්නේ. ඉතින් ඒක හින්දා වැඩ කරන ජනයාට හැමදාම කෙලවුණා කියලා තමයි කියන්නේ. මේක ඇතුලේ දරුණු දේශපාලන කතාවක් කියන්න හදන්නේ. ඇත්තටම රටේ තත්ත්වය ඕක තමයි. වැඩ කරන ජනයාට හැමදාම කෙලවුණා. දේශපාලඥයෝ විතරයි හැමදාම ජයග්‍රහණය කරේ. ඊට පස්සේ තමයි මේකේ මේ කතාව කේද වාචිකේ තියෙන්නේ. කැකුණතොල් මත වියරු ඌරු දලතියා සඳුන් ගොබ කලව උඩ රකුසු නෙතපියා හිතන් නැති වේල පහ මන් නොයයි කියා වෙන කවුද පැණි බොනවා මලට හොට තියා. අනේ මෙයා රෑ වෙලා වැඩ කරලා ගෙදර එනකොට කැකුණතොල් මත මේ බිරිඳට තමයි කැකුණ බිරිඳගේ කැකුණ තොල් මත වියරු ඌරු දලතියා. මේ තවත් තරුණෙක් කවුරු හරි කෙනෙක් එයත් එක්ක ලිංගිකව හැසිරෙනවා කියලා කියන්නේ. සඳුන් ගොබ කලව උඩ රකුසු නෙතුපියා. ඉතින් බිරිඳ එක්ක එහෙම සම්බන්ධයක් කෙනෙක් පවත්වගෙන යනවා. හැබැයි මේක බිරිඳ දැනුවත් වෙන එකක් කියන්න දෙයක් මෙතන තියෙනවා. හිතන් නැති වේල පහ මං නොයයි කියා. කියන්නේ කලිනුත් මේ සම්බන්ධේ තියෙන්න ඇති. වෙනදත් මෙයා රෑ වෙලා එන්නේ මං කල් තියා එයි කියලා හිතන්න නැතුව ඇති වයිෆ් කියලා කියනවා. හිතන්න නැති වේල පහ මං නොයයි කියා. වෙන කවුද පැණි බොනවා මලට හොට තියා. ඉතින් එහෙම මෙයා වේල පහපු දවසේ ඔහු දකින්නේ වගේ කේද වාචකයක්. මලතලයි රාගලයි අකුරටයි අරියාදු ජීවිතේ මලගයක් මචං මට සල්ගාදු. ඔහු ඒ කතාව කියන හැටි බලන්න යාළුවට.
ජීවිතේ මලගයක් මචං මට සල්ගාද දැන් ඉතින් බිරිඳත් නැති ජීවිතේ ඔහුට මලගයක් කියන විදිය මේක වෙන කෙනෙක් සමහරට මත්පැන් බීලා රණ්ඩුර සරුවල් කරගෙන පහර දීලා මිනි මරාගෙන අවසන් වෙන්න තිබුණු කතාවක් වෙන්නේ නැති. හැබැයි ඔහු ඒක කවියෙන් බොහොම ලස්සනට කියන හැටි සහ ඔහු ඒක විඳගත් හැටි. වසර 3කට කලින් ඇය මගෙන් වෙන් වුණා. උන් දෙන්න පෙම් තොටිල්ලේ හිමින් නැලුණා. මෝරගුලි නැති අහස කොරළදී මැලුණා. මල් පිපෙන වසන්තෙදී මට පොහොර නැති වුණා. ඒ යෙදුමේ තියෙන ලස්සන බලන්න. මෝරගුලි නැති අහස කොරළදී මැලුණා. මෝරගුලි අපි ගන්නේ මේ කොරළ හැදෙන කකුල් වල කොරළ තියෙනවා. ඔබ දැකලා ඇති කොරළ තියෙන අය මෝරගුලි බොනවා විටමින් එක විදිහට. එහෙම නැති වුණාම කොරළ මත වෙනවනේ. ඉතින් මේ මෝරගුලි නැති අහස කොරළදී මැලුණා. අහස ගැන ඕක කියන්නේ. අහසට මෝරගුලි නැතුව කොරළ මත වෙලා දිනේ මේගේ ජීවිතෙත් ඒ වගේ. මල් පිපෙන වසන්තෙදී මට පොහොර නැති වුණා. ජීවිතේ වසන්ත කාලේ ගහක වුණත් මල් පිපෙන කාලෙට පොහොර නැති වුණාම ඒ පිපෙන මලුත් කලාට වෙලා ගහටත් පෝෂණය නැති වෙනවා. සමහරට ගහ මැරෙන්නත් පුළුවන්. ඉතින් මෙයාගේ ජීවිතේ වසන්ත කාලෙදී ඕනම කාලෙදී එයාට පොහොර නැති වුණා කියලා කියන්නේ. ඒ කියන්නේ ජීවිතේ සතුට නැති වුණා කියන එක වෙන අරුතකින් කියන ලස්සන අපූර්ව. ඉතින් ඒ වගේ බොහොම ප්‍රතිභාපූර්ණ වියත් බසකින් සරල විදිහට අපේ සමාජයේ තියෙන යම් දේවල් අරගෙන බොහොම ලස්සනට කවි ගෙත්තම් කරන කෙනෙක් තමයි බෙනඩික් එහෙම නැත්නම් බෙනා කියලා කියන්නේ. ඉතින් බෙනාගේ මේ වගේ තවත් අපූර්ව කවි ඕන තරම් තියෙනවා. ඉතින් අපි මේ වගේ කවි ඉදිරියටත් ඔබට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. බෙනඩික් විතරක් නෙවෙයි තවත් අපූර්ව කවියෝ ඔබට ඇස නොගැටුණු ඔබට අහන්න නොලැබුණු බොහොම අපූර්ව කතා අපේ ජීවිත අනුභූතීන් සමහරට ඒවා අපේ ජීවිත කතා කියලා හිතනවා සමහරලාට දැක්ක අහන්න ලැබුණා. ඉතින් එහෙම දේවල් අපි ඉදිරියේදීත් ඔබට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා මේ channel එකෙන්. ඉතින් මේ පිළිබඳව ඔබට හැඟෙන්න දැනෙන දේ කමෙන්ට් එකක් දාන්න කමක් නැහැ. එහෙම නැත්නම් මේ දිගටම අපි මේ වැඩසටහන වුණින් අරගෙන එන්න ඔබ අහන්න කැමතියි. ඒකටත් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි මතක් කරලා අපේ page එක subscribe කරන්න, bell icon එකත් click කරන්න. එතකොට තවත් වීඩියෝ ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම නාගොල්ලා ගොඩ ධර්මසිරි බෙනඩික් කවියට මේ වගේ අපූර්ව කවි ජනගත කරනවාට අපිට දැන කියා ගන්න විදිහට. බොහොම ස්තුතියි. ගිල්ලෙන හම්බෙමු තවත් අපූර්ව මේ වගේ කවියකින් දැවෙන හිතට දැනෙන කවියකින්. අයිබෝන්. දැවෙන හිතට දැනෙන කවි